Hello guys, ඔයාලව ආදරේ සාදරයෙන් කෑදරේ පිළිගන්නවා බීඩු සුපර් ගේම්ස් YouTube channel එකට. ඉතින් guys ඔන්න මම අද ගහන්න යන්නේ ෆ්‍රැන්කන් බෝරිස්වත් පරද්දලා ඉවිල්නන්වත් පරද්දලා අයිස්ක්‍රීම් මූණව නැවත දකින්නයි අපි යන්නේ නැවත දකින්න. අපිට මුලින්ම මූණටම හම්බ වෙන ඉවිල්නන් ඒ වගේ අවස්ථාවක මේ ආකාරයට පැනගෙන දුවගෙන යනවා. කියන්නේ අපිට මේකෙදී හම්බ වෙනවා කවුද? ඊළඟට අපිට හම්බ වෙන්නේ ඉවිල්නන්. ඔන්න බලන්නකෝ මේ ඉන්ට්‍රෝ එක දිහා. Charlie versus Rod, Marty and Mini Rods. ඊළඟට අපිට හම්බ වෙන්නේ මොකද්ද කියලා මම හිතන්නේ ඔයාලා දැක්කා. ඒ තමයි අපිට මේ පාර ප්ලේ කරන් තියෙන එක නම් මුලින් කියන අපිට මේ පාර ප්ලේ කරන් තියෙන Charlie අපි දැන් මොකද Charlie versus Evilnan නෙවෙයි ice cream Muna and Marty and Mini Rods. ඒකට එක තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ice cream Muna නම් පේන්නේ නැහැ. මෙන්න මේ ඉතින් guys මේ ice cream Muna කොහෙන්ද හරි යනවා අපිට හොයා ගන්නවා ලොක් වෙලා තියෙන ලොක් එක. ලොක් වෙලා තියෙන ලොක් නෙවෙයි ලොක් වෙලා තියෙන ලොක් එක. ඉතින් ice cream Muna අනිවාර්යෙන් එනවා කියලා දන්නවා. ඒ වුණාට මම මේ මූණු දාන මූණටද බය නැහැ. I said, look at me when I'm talking to you. අයියෝ මේ අකට තහුණානේ මට මේ මිනි රොට් ලව තමයි පෙන්වන්න බෑ. ඔයාලා අර කලවලට කලින් පෙන්වපු වගේ විදිහට කරන්න බෑ. මොකද කියනවනම් ඒකේ ප්‍රශ්නේ තමයි මේ විදිහට කරාට පස්සේ අර I think I found one of those මේ විදිහට කරාට පස්සේ අයිස්ක්‍රීම් උනවිලි ඊට කලින් අපි අල්ලනවා. අන්න ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. නැත්තම් මම මීට කලින් මේ විදිහට කරලා ගේම් එක ඉවර කරලා තියෙන්නේ කොහමද? අපිට මුලින්ම තියෙන ලිස්ට්ගේ වැඩි. මයික් මුලින්ම යාගේ වැඩේ කරන්න දෙන්නේ මොකද යා ලිස්ට් එක කැමතිනේ. ලිස්ට් එක කැමති හින්දා යා මුලින් ලිස්ට්ගේ වැඩේ කරන්න දෙන්නේ හොනේ. හරි මෙන්න මේ මම පුරවන විදිහට මේක පුරවන්න ඕන. ඉතින් අකුරක් නෑර මම කී පුරවන විදිහ බලා ගන්න. එතකොට තමයි මෙන්න මේ බලා මොකද බොටල් එක බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන බොටල් එක තියෙන කොහෙද කියලා මම දන්නවා. ඒක තියෙන අර මාටි එන්ටි ළඟ. අනේ මාටින් එන්ටි නෙවෙයි අයිස්ක්‍රීම් මූණා මට පොඩ්ඩක් යන්න දෙන්න මූණ පෙන්නන්න නැතුව මට යන්න දෙන්න දෙන්නේ. ඒ ආවදරුවනේ යන්න දෙන්න මේක මං කියන අමාරුම ලෙවල් එකක් කියලා. මේක ඊපසරයම ගන්න ඕන. මම කමන්නේ මෙන්න මේ බෝතලේ ගන්න ඕන. අන්න අර මාටි කියන කවුද එක්කෙනාත් විදින්න ඉඩ තියෙනවා. දෙක මම වට යන හැටි හොඳටම දන්නවා. මොකද මම මේ ඔයත් එක අඩියේ නෙවෙයි ප්ලේ කරන්නේ. එයා කොහොමද ඒ කොහොමද උනේ අම්මට සිරි දැන්නේ දැක්කේ වෙලාවට හොඳේ හරියට මේක උනේ නැත්තම් මේ වෙනකොට අවසන් සුදුම් හෙල්ල තමයි ඉන්නේ හොඳේ අම්මා ඒක මං හිතුවේ මට මේ පාරත් වැඩි වැරදුනා කියලා කොමාරි වාසනාවන්ත ආකාරයට මේ පාර වැඩි වැරදිලා නැහැ මෙන්න මේක මෙතනින් දාගම් මෙන්න මෙතනින් මේක ගිනිහිල්ලම දාමුකෝ මෙතනින් දා ගන්න ඕනේ මේක ගෙනිහිනල් දාලා ඊට පස්සේ ඊළඟ වැඩේ කරමු අම්මෝ ඒ බේරිච්ච බේරිල්ල මම හිතුවේ මම ඉවරයි කියලා හොඳේ අම්මෝ නැතිලි ඉස්කීල යාගේ වැඩේ කරાવી මෙන්න මේ පිස්සු රොබෝ අයි කවුරු හරි මං ඉන්න තැනම ඉන්නේ මොකද මෙන්න මේකේ යන්න පුළුවන් එන්දකී ඔයාරි ගායස් අපිට තියෙන මෙන්න මේ වයසේ තියෙන රතු පාට ටේප් එකක්. අනේ ටේප් එක ශනික පටස් හොයා ගන්න ඕන. නැත්තම් ඉතින් ටයිම් මදි වෙලා සතුට දూరు ගලනවා. සතුට වැඩි වෙලා තියෙන හොඳේ. මගේ සතුට වැඩි වෙලා ඉවහුරුම් නැතුව ගිහිලා තියෙන්නේ. කුමාරි මේක එකපාරක්වත් අහු වෙන්න බෑ. ඉතින් හාඩ්නේ. හාඩ් ගහන්න නැත්තම් අහු වෙලා හරි ගේම් එක ගහන්න පුළුවන්. ඒත් ඉතින් බෑනේ හාඩ් ගන්න හින්දා. ඕක තමයි පුතා ප්‍රශ්නේ. මේ වගේ ප්‍රශ්න වලට තමයි අපිට මුහුණ දෙන්නේ. හරි ගායස් අන්තිමේදී මම ඒක හොයාගත්තා. ඇතියන්තන් කියලා දැන් තියෙන්නේ තා පොඩි කොටසක් විතරයි. යන්නේ. Make sure everything goes according to plan. That way nothing bad can happen to us. Right? අර පිටිපස්සෙන් රොබෝ කෙනෙක් ඇවිල්ලා ආපහු කර තියෙන වැඩේ දුන්නා පොඩ්ඩක්
හරි guys. හරි guys ඊළඟට අපිට තියෙන මෙන්න මේ ටේප් එක මට පොඩි වැඩක් කරන්න. ඉතින් පොඩ්ඩක් ඉතින් ඉන්නේ. ඉතින් මේ වගේ වැඩ වැටුණා. Thanks. මට ඒක කට් කරන්න හින්දා වෙලාවට අවුලක් නේ. නැත්තම් තමයි ඉතින් කට්ටිය එක දෙක කරගෙන ඉන්නේ. පොඩි ප්‍රශ්නකින් දන්නද දාන් වෙනවා, ඩූන් වෙනවා, පාන් වෙනවා, චූම් පාන් වෙනවා. අර පාන් මේ පාන් ඔක්කොම වෙනවා. මේ තුවක්කුවත් අරගෙන යනවා. නැත්තම් අයිස්ක්‍රීම් මූණා හරි මාමා හරි කවුරු හරි එක්කෙනා આવොත් මට චක්කර් බ්ලාස් හරි වෙන මොකක් හරි වෙලා යන්නේ. අනේ. ඒයි මූම පප්පා, පාපා පුප්පා. හරි. බෝම්බේ දැම්මා. බෝම්බෙට පුපුරන්න. ශකබුම් ගාලා පිපුරුවා. ශකබුම් ගාලා පිපුරුවා. හරි guys දැන් අපිට තියෙන මෙන්න මෙතන නෙවෙයි කොතනද අර මෙන්න මේ කැරියට පස්සේ අපිට මතක ඇති අපි තුවක්කුව දාලා ආවේ කියලා. කොහෙද මේ තියෙන්නේ? මෙන්න මේ තුවක්කුව guys අපි අරගෙන ගිහිල්ලා හරි අයියෝ මොන මහුලක් කරනවද මන් දන්නේ මට මම මහයිපා කරන මහා වදකාර මුක්කු හරි ටික කොහොමද ඒගොල්ලන්ගේ වැඩන්නේ මෙන්න මේකට කියන්න ඕන. හරියටම ගන්න ෂූට් කරා. ඊළඟට මෙන්න මේ දොර ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොකද්ද මන් දන්නේ මම ජීවිතේ දැකලා නැති 아무තු ගැජට් එකක් තියෙනවා. අන්නේ ගැජට් එක අරගෙන මෙයා එනකන් අපි පොඩ්ඩක් බලාගන්න. අයිස්ක්‍රීම් මූණ අයියේද අංකල්ද අයිස්ක්‍රීම් මාමා කියලා කිව්වේ. අනේ අයිස්ක්‍රීම් මූණා කියලා. මූණ හරි මාමා හරි මොකා හරි එනවද නැද්ද? ඉන්නවද ඔයා? මේ වෙනකොට යට පණ ඇවිල්ලා තියෙනවා. පණත් ඇවිල්ලා සිහිත් ඇවිල්ලා තියෙන ඔක්කොම ඇවිල්ලා තියෙනවනේ. එන්නකො දෙයියනේ මට වද දෙන්න නැතුව. එනවා. මට බලාගෙන ඉන්න බෑ. මට වැඩ තියෙනවා කියලා දන්නේ නැද්ද? ඒක නෑ. බලන්න මේ ඔක්කොම තියෙන ටකරන් වලින් ඔක්කොම වැහිලා. කොයි වෙලාවෙද දන්නේ ටකරන් හයි කරේ. මම ජීවිතේ දැකලා ඔක උතන ටයිප් කරන් තියෙන වීඩියෝ එක. හරි ඔන්න මතු වුණා දුවගෙන එනෝ. හැබැයි ඉවිල්ලා නෝ ඊට වඩා දුවගෙන දුවගෙන මොකක්ද අනේ? වැඩ කරන්නේ නෑනේ සික් විතර. දැන් ඉතින් ඔයා විනාඩියක් ඔතෙන්ට වෙලා ගල් වෙලා ඉන්න හොඳේ. ගල් වෙලාම ඉන්න මට වද දෙන්න එපා. මෙන්න මේක අරන් ගියාට පස්සේ මගේ වැඩේ ඉවරද පොඩ්ඩක් ඉන්න මතක් කරනකම්. ඉවරයි කොහෙද ඕනේ? ඔව් ඉවරයි. මේක කරාට පස්සේ මේක දුන්නා. Thanks. ඊට පස්සේ දැන් මේක හදලා දෙනවා. ඊට පස්සේ වැඩේ ඉවරයි මට මතක හිටියෝ. Guys, අපිට අර කලින් පාර ගත්ත පරිගණක තමයි අපිට I'm මේ sure I can connect it to the generator to have. මේක හය තියන්න. එක උඩ එක තියන්න තියෙනවා. මේක නැවතුවා. මේක නැවතුවා. මේක නැවතුවා. මම ගාන්ට එක නැවතුවා. ඕ දින්නා යේ. guys ඔන්න මම අන්තිමේදී මගේ වැඩේ ඉවර කරා. දැන් ඉතින් guys ඔක්කොගෙම ටකරන් අහරවල් ඔක්කොම ඇරෙනවා. ඉතින් guys මොකද්ද ඔයාලා මේ ගැන හිතන්නේ? මාව subscribe කරන්න, like කරන්න මම මේ කරපු දක්ෂතාවය වෙනුවෙන්. ඉතින් guys මට කියන්න තියෙන තා එක දෙයක් මුලින්ම landscaping එක කරලා ඉන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. මම landscaping එක කරලා තමයි පස්ස පන්නන්නේ පස්ස බලන්නේ. හරි guys landscaping එක අපිට දැන් කරන්න පුළුවන්. ඒ වුණාට මම දැම්ම landscaping කරයි කියලා මේ ගේම් එක නවත්තන්න මොකද අපිට කාලෙවල් ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. අන්නේ ඔක්කොම කරන්න ඕන. In the end, we all managed to get out of here together. අපි සමුදෙමු හැබැයි දැන්ට හොඳේ. Am I? ඒගොල්ලන්ගේ ආදර බස්ති පිළිමය එච්චර Stop වැඩක් වෙන්නේ. talking all the nonsense. I need to concentrate if we want to get home in one piece. පිළිමයක ඒක අපිට වෙනම Brave you are. මේක අවසන් කරන්න තියෙන්නේ අන්තිම සටන කරලා පළවෙනි සටන් කරේ කවුද කියලා ඔයාලට මතකද? මේක සටන් කරේ ජේ බ්‍රවුන් vs අයිස්ක්‍රීම් වුණානේ. අපිට මේක සටන් කරන්න වෙන්නේ අන්නේ ඩබල් එක තමයි. Well, I need to concentrate, Liz. Now's not a good time. ඕකේ අන්තිමට ඒගොල්ලෝ ගිහිල්ලා හැප්පෙනවා. හැප්පිලා අන්තිමට පයින්ම තමයි යන්න වෙන්නේ. ඒක තමයි ඔය එන්ඩින් එකේ වෙන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා ගහක හැප්පිලා පයින් යන්න වෙනවා. මම ඒක හොයාගත්ත මේක තියෙන කතාව. Man is stopping right now. Y'all can walk home. අල්ටෝනා ගේම් එක ගහලම බලන්න. මේක හරියම කම්මැලි කොටසක්. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් මම කොටස කට් කරලා දාන්න නැත්නම් මේකට වෙන විනාඩි බර ගන්නක් වෙනවා.
එහෙම කියලා දැන් ඉවර වෙන්නේ නැහැ පුතා. මේ විනාඩි දෙකකින් නිදාගත්තු අයිස්ක්‍රීම් වගේ කතාවක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒකත් බලලම මේ විස්තරෙත් හොඳට බලා ගන්න. මට පේන හැටියට අයිස්ක්‍රීම් වුණා මොකද්ද පරාජය බාරගන්නේ නැහැ මේකදී. අපිට සම්පූර්ණයෙන් මේක ඉවර කරන්න බැරි වෙනවා. මේක තමයි අපිට න ෆස්ට් එන්ඩින් එක. ඊට පස්සේ තමයි ට්‍රූ එන්ඩින් එක එන්නේ. ට්‍රූ එන්ඩින් එක බලන්න ඕන නම් මාත් එක්ක උනද දෙන්න මම තමයි දැන්ට එක දිගට මේ අයිස්ක්‍රීම් ගේම් එක ඉවර කරේ. එක දිගට කරාම මම තමයි දැන්ට අයිස්ක්‍රීම් ගේම් එක කම්ප්ලීට්ලි ඉවර කරපු එක නෑ. still under control in the extraction. ඉගෙන වැඩි හිතන්න එපා. දැන් මෙයාට මල පැනලා තරහ ගිහලා ඒකට තමයි අන්න අයිඩියා කෙනෙක් අපි මේ පින්ක් රූම් එකට මේ අභිරහස විසඳුවේ නෙමෙයි කියලා මේ පින්ක් රූම් එකට ඊළඟ එපිසෝඩ් එකේ ඊළඟ ගේම් ප්ලේ එකේ ගියේ නැත්තම් මම B2 සුපර් ගේස්ටර් නිෆ්ටි ගයිස් එහෙනම් කොල්ලෝ මෙයා මේක ගැන අහන සින්දුවත් එක්කම කොල්ලෝ මට කියන්න දෙන්න මාව ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් කොල්ලෝ අපි ගියා